ඔයාගේ hair එක damage වෙලාද, dry වෙලාද? එතකොට ඔයාගේ hair එක වැවෙන්නේ නැද්ද? So අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ only 3 products. මේ 3 products වලින් අපිට ලස්සන hair එකක් ලබා ගන්න පුළුවන්. ඔයාලා ගොඩක් කලරින් කරන කෙනෙක් නම් මං වගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙනවා. වීඩියෝ එකට යන්න කලින් අමතක කරන්න එපා like කරන්න, subscribe කරන්න and follow me on my social media. මොන හරි questions තියෙනවා නම් comment section එකකින් අහන්න. Hello everyone, කොහොමද? අද මේ වීඩියෝ එකේ මම කියලා දෙන්න යන්නේ මගේ hair එක කොහොමද බලාගන්නේ මේ 3 products වලින් විතරක්. So මම සාමාන්‍ය hair color කරන්න කැමති කෙනෙක්, bleach කරන්න කැමති, එක colors කරන්න කැමති. So අද අපි බලමු මේ වීඩියෝ එකේ මම කොහොමද මගේ hair එක මම බලාගන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් මගේ මේ 3 products ටික. So ඉස්සෙල්ලා තියෙනවා Vatica oil එක. ඊළඟට තියෙනවා Palmer's hair food formula එක. ඊළඟට තියෙනවා මේ serum එක, rosemary serum එක. So දැන් අපි එකින් එක කතා කරමු මේකේ තියෙන benefits මොනවාද, කොහොමද මම use කරන්නේ කියලා මම දැන් කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මම කතා කරන්න යන්නේ මේ rosemary මේ serum එක. ඇත්තටම මේ serum එක මම ළඟදී තමයි මම ගත්තේ. මම කලින් use කරේ මේ product දෙක විතරයි. ඒනට මම මේක add කරන්න කියලා ඔයාලට කියන්න ඕනේ කියලා මම මේක add කරා. ඒ හේතුව තමයි මගේ ඔයාලට පේන ඇති මගේ දැන් baby hairs එහෙම ඇවිල්ලා. මේ හරියේ සාමාන්‍යයෙන් මගේ වැවෙන්නේ නැහැ. ඉතින් මම මේක ගානවා මේ ස්කල්ප් එකට විතරයි. මේ වගේ ප්‍රමාණයක් අරගෙන මෙහෙම ගානවට වැඩිය මම මෙහෙම අතට අරගෙන පොඩ්ඩක් මෙහෙම අරගෙන මෙන්න මේ විදියට ස්කල්ප් එක හොඳට මසාජ් කරනවා. ගොඩක් මට hair මේ හරිය පොඩක් hair එක අඩු හින්දා මම සාමාන්‍යයෙන් මේ හරියට පොඩක් වැඩිපුර ගන්නවා. මෙන්න මේ විදියට හොඳට මසාජ් කරනවා. දැන් යූස් කරන විදිය කියනවා නම් මේ සීරම් එක මම සාමාන්‍යයෙන් දැන් සති දෙකකට සැරයක් එක්ක සීරම් එක ගන්නවා, එක්ක මේ Vatica oil එක ගන්නවා. නැත්තම් මම මාසෙකට සැරයක් වගේ තමයි මේ Vatica oil එක යූස් කරන්නේ. මේ rosemary එක මම ගහනවා සතියට දවසක් වගේ. සමහර වෙලාවට සතියට දෙපාරක් විතර ගානවා මේ හරියේ. So මේක ගොඩක්ම හොඳයි. සාමාන්‍ය rosemary කියන්නේ අපේ hair එක strength එකක් දෙනවා. එතකොට shine එකක් දෙනවා. මාන benefits තියෙනවා මේකේ. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ Palmer's කියන hair food formula. මේක ඇවිල්ලා deep conditioning. So ඔයාලගේ scalp එක dry නම් scalp එකට apply කරන්න පුළුවන්. මගේ ස්කල්ප් එක පොඩ්ඩක් ඔයිලි ගතිය හින්දා මම මේක ගන්නේ end වලට විතරයි. මේකේ තියෙන benefits තමයි hair damage which hair එක repair කරන්න. එතකොට දැන් bleach කරලා නේ තියෙන්නේ. එතකොට ඒකට shine එකක් දෙන්න, frizzy ගතිය නැති වෙන්න. එතකොට කොණ්ඩේ තවත් ශක්තිමත් වෙන්න. එතකොට ඒකට තමයි මම use කරන්නේ. So සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා නිකන් gel type එකක් වගේ, gel oil වගේ type එකක්. මෙන්න මේ විදියට. So මේකේ මම shoot එකක් අරගෙන මේ විදියට මේ විදියට ඒකත් අතට හොඳට ගාලා මේ end වලට හොඳට ගානවා. So මේ 3 products ඔයාලා use කරත් හොඳ result එකක් ගන්න පුළුවන්. hair damage වෙන එක අඩු කරගන්න පුළුවන්. එතකොට hair එක repair වෙනවා, ends ලස්සනට strength වෙනවා. එතකොට හොඳ ලස්සන hair එකක් ලබා ගන්න පුළුවන්. If you enjoyed the video, තව videos බලා ගන්න subscribe කරන්න, like කරන්න and see you in the next video. Bye.